වාරකනේ කකුලුව දඩයම කකුළු අල්ලන්න කියලා කමෙන්ට් කරා. කරිවලට බෙස්ට් මගේ ෆේවරිට්. ඉතින් අපිට පරවිකුත් අහු වුණා. කකුලුව ගිනුවත් ලස්සන පිරිමි සතා. දීවරයන් විසින් ක්‍රියේට් කරන තවත් කන්ටෙන්ට් එකකට වලව සාදරයෙන් පිළිගන්න. ඉතින් ගොඩ දවසකින් පස්සේ අපි මෙහෙම හම්බෙන්නේ. ඉතින් මට හිතුණා මේ ටිකේ කකුලුව අල්ලන හින්දා කකුලුව අල්ලලා වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා කමෙන්ට් උත් කරපු හින්දා ඉතින් හොඳ වීඩියෝ එකක් ඔයාලට දෙන්න ඕනේ කියලා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඉවරනකම් බලන්න හැමදාම වගේ හොඳම ටික තියෙන්නේ අන්තිමට. ඉතින් අපි මේ කක්කොට්ටු දැල් තමයි පටවන්නේ. අපි දැන් යන්නේ 10ට 10 මාට විතර ඇති දැන් ටයිම් එක. ඉතින් දැල් ටිකත් අපි පටව ගත්තා. අපි මේ දැල් ටික එලන්න මොහොතට යන්නේ. මේ සුසුකි ආයතනයේ නිපදවපු හෝස් පවර් 40 එන්ජින් එකක් සාමාන්‍ය මේ වගේ එකක් ගන්න ඕන ලක්ෂ 9ක් විතර එනවා. බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕන සෙකන්ඩ් හෑන්ඩ් එක ගණන් වල තියෙනවා. ඉතින් පාවිච්චි කරපු කාලෙත් එක්ක දැන් අපි මොහොතට යන්න කලින් පොඩි ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න ඕනේ. එන්ජින් එකේ කාබරේටරේට තෙල් ඇදලා එන්ජින් එක පිකප් වෙන්න ඕනේ. මොකද අපි යන්නේ දැන් ඔය හරවගෙන ආයේ මොහොතට යන්නේ. ඒ හින්දා එන්ජින් එක නවතින්න නැතුව එන්ජින් එකේ කාබරේටර් එකට හොඳට තෙල් අදින්න ඕන හින්දා අපි ටිකක් පොඩි ටෙස්ට් වාටයක් යන්නේ මේ. එතකොට අපිට මොහොතට යන්න රුපියල් 6000ක් 7000ක වගේ වියදමක් තියෙනවා තෙල් වලට. මේ අපේ කොච්චි කඩේ කම්මල්තන මොය හරහා තමයි අපි මොහොතට යන්නේ. දැන් අපි මොහොතට බෝට්ටුව දාන ගමන් තියෙන්නේ. දැන් ෆුල් වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඉතින් අපි ලොකු රැල්ලකුත් අපිට අහු වෙනවා. ඉතින් මේක එසේ මෙසේ වැඩක් නෙමෙයි පරිස්සමෙන් යන්න ඕන. මොකද වාරකම් කාලේ හින්දා මොහොත සැර කාලේ හින්දා එන පරිස්සමෙන් තමයි මේ වැඩ ටික කරගන්න ඕනේ. දැක්කන ඒ අබු රැල්ල කැමරාවකට පොඩියට පෙවුනට ලොකු රැල්ලක් ඒ ආවේ. ඉතින් කැමරාවට ලොකුට පේන්නේ නැහැ. ඉතින් අපි ටිකක් දුර ඇවිල්ලා තින්නේ. ඒ යන අතරේ අපේ තව බෝට්ටුවක් හම්බුණා. මේ කක්කුට්ටන්ටම දැල්ල එලපු පුළුවන්ටම දැල්ල එලපු තව බෝට්ටුවක් අපිට හම්බුණා. එයාලත් අපි වගේම දැල්ල අරන් ගිහිල්ලා දැල් ටික එලෙලා ගොඩට යන බෝට්ටුවක්. ඉතින් දැන් අපි අපේ දැල් එලෙන ප්ලේස් එකට ලං වෙලා තියෙන්නේ. දැන් අපි කරන්න යන්නේ මේ GPS නම්බර් එක ට්‍රැක් කරගෙන අපේ මේ දැල් ටික අපි එලන්න පටන් ගන්න යන්නේ. මුලින්ම ඇන්කරේ බස්ස ගන්නවා. ඉතින් මේ දැල අපි අල්ලන්නේ අපි බෝට්ටුවට ඇදලා ගන්න දවස් 2ක් වගේ තියලා. ඒ කියන්නේ අද දැල් එලලා හෙට නෙමෙයි අනිද්දා තමයි දැල උස්සන්නේ. දැල දවස් 2ක් විතර මුහුද තියෙනවා. කකුලුවන්ට අවුලක් නැහැ. මොකද කකුලුව මැරෙන්නේ නැහැ ලේසියෙන්. ඉතින් දැල ඇන්කරේ ඇරලා ඇන්කරේ තද වෙනකන් තමයි අපි මේ බලන් ඉන්නේ. ඉතින් ඇන්කරේ තද වුණා. දැන් අපි දැල එලාගෙන යන්නේ. මේ දැල එලන්නේ අපි මේ එන හුලම් පාරයි මොහොතේ තියෙන දියකඩ. දැන් අද දවසේ දියකඩ දකුණු දියකඩ. ඒ කියන්නේ පොඩ්ඩක් මෙහෙම පැහැදිලි කරනවා නම් හික්කඩුව පැත්තේ ඉඳලා වතුර පාර එනවා අපේ හලාවත පැත්තට ගහගෙන යනවා. ඒක තමයි අපි දකුණු දියකඩ කියලා කියන්නේ. ඒ කියන්නේ හික්කඩුව ගාල්ල මාතර පැත්තේ ඉඳලා වතුර පාර උඩටම ගහගෙන එනවා. අපි සාමාන්‍ය දකුණු දියකඩ කියන්නේ ඒකට. ඒ වගේම ඒකේ අනිත් පැත්ත තමයි උතුරු දියකඩ. යාපනයේ පැත්තේ ඉඳලා පල්ලහැට ගහගෙන යනවා නම් ඒක උතුරු දියකඩ. ඉතින් එහෙම තමයි අපි දියකඩ වෙන වෙන්න හඳුනගන්නේ. එතකොට අපේ බෝට්ටුව ඒ දියකට පාරට ඇදි උතුරට යනවා. ඉතින් ඒත් එක්කම හුලම් පාර බෝට්ටුවට බදලා හුලඟින්ුත් අපිට පොඩි තල්ලුවක් දෙනවා. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් හුලං දියකට නැති දවස්වල මොකද කරන්න කියලා. එතකොට එහෙම වුණොත් අපි එන්ජින් එක රිවර්ස් එකේ දාගෙන තමයි අපි මේ දැල් ටික එලා ගන්න. ඉතින් ඔයාලට පැහැදිලි වෙන්න ඇති. එහෙම පැහැදිලි වුණ නැත්නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මම ඒකට රිප්ලයි එකක් කරන්න. මේ දැල් වල දිග කිව්වොත් කිලෝමීටරයකුයි මීටර් 200යි. ඒ කියන්නේ මීටර් 1200ක් වෙනකම් මේ දැල් ටික දිගයි. දැන් අපි දැල් ටිකක් තෙරලා ඉවරයි. මේ දැල අපි උස්සන්නේ හෙට පාන්දර නෙමෙයි අනිද්දා පාන්දර. ඒ කියන්නේ අපි අද දැල එළුවා වගේම තව දවසක් සම්පූර්ණම තියලා රෑවල් දෙකක් තියලා තමයි උස්සන්නේ. ඒ කියන්නේ දවස් දෙකක් වතුර තියෙනවා. අනිද්දා පාන්දර තමයි අපි මේ දැල අය උස්සන්නේ. කකුලෝ නරක් වෙන්නේ නැහැ. කකුලෝ පණ පිටින්ම ඉන්නවා. ඉතින් මාළු නම් නරක් වෙනවා. මාළු දැලට අහු වෙන තරමට හොඳයි. මොකද ඒ කකුලුව ඒ මාළු කන්න ආවහම තමයි දැලට ගොඩක් අහු වෙන්නේ කකුලුව. දැන් අපි ගොඩ යන ගමන් ඉන්නේ අනිද්දා තමයි අපි දැල උස්සන්නේ. ඔන්න ඉතින් කිව්වා වගේම අපි පාන්දර 5ට විතර ඇවිල්ලා දැන් දැල උස්සන ගමන් ඉන්නේ. දැන් පේනවා නැති කැමරාවට ලොකුවට නම් පේන්නේ නැහැ. තව ටිකක් කෙලි වෙන්න ඕන. මම එළි වුණාම කකුලු වෙන එක පෙන්නන්න.
එතකොට ළමයි දැනට අපිට අහුවෙලා තියෙන කකුල ටික තමයි මෙතන ඉන්නේ. ඉතින් තව චුට්ටක් අපිට එළි වුණා නම් මේ වැඩේ කරගෙන යන්න ලේසි. මට ලස්සනට ඔයාලට පෙන්වන්න පුළුවන්. ඉතින් මගේ අඩුපාඩු මොන හරි තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඒවා අඩුපාඩු ටික හදාගෙන ඔයාලට හොඳ කන්ටෙන්ට් එකක් මම ඉස්සරහට දෙනවා. හරි දැන් නම් ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා. දැනට අපිට අහුවෙච්ච කකුලෝ ටික තමයි මේ ඉන්නේ සීනක්කාලි කකුලෝ. ගොඩක් එක්ස්පෝර්ට් මාකට් එකට යන සහ ලෝකල් මාකට් එකට එන රෙස්ටොරන්ට්ස් හොටෙල්ස් සේරටම ගන්න මෙන්න මේ සීනක්කාලි කකුලෝ වර්ගේ. අපි දැල් එළුවට දැලේ මේ වගේ මාළුත් අහුවෙලා ඉන්නවා. ඉතින් අපිට මාළු අහුවෙන්න ඕන. මොකද අපේ දැලේ ඉන්න අහුවෙලා ඉන්න මාළුන්ව කන්න තමයි කකුලෝ දැලට ලං වෙන්නේ. එතකොට ඒ කකුලෝ try කරන්න මාළුව කන්න ගත්තාම තමයි කකුලුව දැලේ පැටලෙන්නේ. මේ ඉන්නේ ඒ වගේ මල් තැලුමක් නරක එච්චිතක මෙයාවත් කාලා තියෙනවා කකුලුව. ඉතින් මේ වගේ මාළු දිගින් දිගටම දැලේ අහුවුනහම තමයි අපිට ගොඩක් කකුලුව අහුවෙන්න chance එක තියෙන්නේ. රටේ ඉඳලා ලංකාවට එන කෙනෙක්ට එයාපෝට් එකෙන් අපේ මාළු මිලදී ගන්න පුළුවන්. පැය 24 කීයට ආවත් අපි ගෙනත් දෙනවා එයාපෝට් එකට. මතක් කරලා අපිට මැසේජ් එකක් දාන්න. මේ නම් දැලට අහුවෙලා ආපු බෙල්ලෝ වර්ගයක්. ඉතින් බලන්නකෝ මෙයාගේ ලස්සන. ඉතින් මෙයාවත් අපි රිලීස් කරමු. මේ රස්සාව කරද්දි පරිස්සමෙන් කරන්න ඕන. මොකද කකුලුවත් බයෙන් ඉන්නේ, මරණ බයෙන්. ඉතින් මේ වගේ බලන්න අතක් ඇඟිල්ලක් ඇල්ලුවොත් මෙයා ආයේ අතාරින්නේ නැහැ. කඩලම තමයි ගන්න වෙන්නේ. ඉතින් තුවාල වෙනවා ගොඩක්. ඉතින් බලන්නකෝ මෙයාගේ ඇල්ලිල්ල. ඒත් එක්කම බේබි මඩුවෙකුත් අහුවෙලා තියෙන පණ පිටින්ම. ඉතින් මෙයාවත් ඔයාලට පෙන්නලා පේනවනේ පණයි. මෙයාවත් ඔයාලට පෙන්නලා එයාවත් අපි රිලීස් කරමු අපිටම ආයේ අහුවෙන්න කියලා. මේ කකුලුවත් අහුවෙන්නේ ජෝඩු. ඒ කියන්නේ පිරිමි සතයි ගැහණු සතයි දෙන්නම එකට තමයි අහුවෙන්නේ. මේ ඉන්නේ ගැහණු සතා, රෝස පාරට ඉන්නේ ගැහණු සතා. එතකොට මේ සුදුයි නිලුයි ඉන්නේ පිරිමි සතා. යාළගේ ජෝඩු තමයි ගොඩක් දුරට දැලට පැටලෙන්නේ. ළඟලා ඉන්න ජෝඩු මේත් ඒ වගේ එකක්. ඉතින් එහෙම තමයි මේ කකුලුව අහුවෙන්නේ. මේ ඉන්නේ එරියාලයා. ඉතින් දැන් ආපු මාළුවෙක් මෙයාට නම් පණයි. මෙයා නරක කරලා නැහැ. තාම ෆ්‍රෙෂ් පණයි තාම. ඉතින් මෙයාට මල් තැලුම කියලා කියනවා. ඉතින් ලෙල්ල මේ වගේ ඔයාලා මේක දැක්කොත් ෆ්‍රෙෂ් එක අනිවාර්යයෙන්ම හදන්න කිරට හදන්න. නම් පට්ට මාස මාරම කන්නාස මාළුවෙක් තමයි මේ එරියාලයා කියන්නේ. ගානත් අඩුයි. මාරම රසයි මේ මාළුව. අර එයාගේ බාහිර පෙනුම නිසා අපේ අය මෙයාව ගන්නෙ නැහැ වැඩි. ඉතින් මේ කාපු දීවරයෝ දන්නවා මෙයාගේ කොච්චර රසක් තියෙනවද කියලා. ඉතින් මම රෙකමන්ඩ් කරනවා මෙයාලව අරන් හදලා බලන්න. මල් තැලුම මෙයාගේ නම. ඔයාලා දකින්න ඇති අපිට පරවෙක් අහුණා. ඉතින් මේ පරව නරක් වෙලා දැලේම නරක් වෙලා මේ මාළුව අහුවිලා තියෙන. ඊයේ හෝ ගොඩක් වෙලා මේ මාළුව අහුවිලා තියෙන. ඉතින් මේ මාළුව නරක් වෙලා. ඉතින් එහෙම තමයි මේ රස්සාව කරනකොට මේ දැල් අපි දවස් දෙකක් විතර තිබ්බ හින්දා අහුවෙච්ච මාළු නරක් වෙනවා.
එතකොට මේ ඉන්නේ බෆර් ෆිෂ් අපි පේට්ටය කියලා කියන්නේ මෙයා පුම්බගෙන තමයි ඉන්නේ. ඉතින් එයා ඔටෝමැටික් එයාගේ හුලන් ටික ආයෙ පිට කරගෙන එයා ආයෙ වතුරට ඇතුළටම පිනලා යනවා. එතකොට ළමයි අපි මේ ඇයි මේ කකුලෝ ටික වෙන් කරලා තියාගන්න. ඒකට හේතුව දැල ගොඩටම කකුලෝ ටික ඇදලා දාපුවාම එයාලා පටල ගන්නවා. තවත් එයාලා පටල ගන්නවා. දැල අපිට බාද්දි දැල බෝට්ටුවෙන් බාද්දි අපිට ඒ වැඩේ කරගන්න බෑ. මොකද එයාලා හැමතැනම පටල ගන්න හින්දා. එතකොට එයාලා එක පැත්තකට තමයි අපි ඇදලා තියාගන්න. ඉතින් ළමයි අපි දැල් ටිකත් උස්සලා ඉවරයි. දැන් අපි ගොඩට යන ගමන් ඉන්නේ. ඉතින් අපිට කට්ටාවෙකුත් ආ වුණා. එයත් නරක් වෙලා. එතකොට දැන් අපි අපේ මෝයෙන් අපේ ගඟට බෝට්ටුව අරගන්න ඕනේ. ඒකත් පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. පිටිපස්සෙන් රැලි යනවා, ඉස්සරහෙන් රැලි කඩනවා. ඉතින් කල්පනාවෙන් තමයි මේකත් කරගන්න ඕනේ. එතකොට ළමයි මෙතන පරව් ඉන්නවා, කට්ටාව ඉන්නවා. වම් පැත්තේ ඉන්න පරව්, දකුණු පැත්තේ ඉන්න කට්ටාව. කට්ටාව සාමාන්‍යයෙන් පැතලි. එයාලා ගොඩක් මහත් වෙන්නේ නැහැ. එයාලගේ කොරපුතු නැහැ. අතින් ගලවන්න පුළුවන් විදිහට එයාලගේ කොරපුතු නැහැ. එයාලගේ කටගා මූණ ගාව ත්‍රිකෝණ ගතියට තියෙන්නේ. එතකොට පරවුන්ගේ සම්පූර්ණ වෙනස්. සම්පූර්ණම පරවුන්ගේ කොර තියෙනවා. එයාගේ නැට් වරල ගාව ඉඳන් බඩ ගාවට වෙනකන් රේඛාවක් තියෙන පර වගේ. ඉතින් ඔයාලා බලන්න පර වගේ එහෙම කට්ටාවන්ගෙත් මෙහෙම බලන්න කොර වගේ එනවද කියලා. එහෙම ආවේ නැත්තම් ඒ කට්ටාවෙක් පරවෙක් නෙමෙයි. ඉතින් අතින් ඇඟිල්ලෙන් සූරලා බලන්න පොත්තක් වගේ ගැලවෙනවා නම් ඒ කට්ටාවෙක්, කොර වගේ එනවා නම් ඒ පරව එහෙමත් හොයාගන්න පුළුවන්. ඉතින් අපිට ඒවා කියන්න පුළුවන්. නමුත් මට පුළුවන් විදිහට තමයි මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මූණත් බලන්න කට්ටාවගේ මූණ ත්‍රිකෝණ ගතිය තියෙන. එයා පැතිලි. එයා ගොඩක් මහත් වෙන්නේ නැහැ. එයාගේ හැම පරවුන් තමයි මහත් වෙන්නේ. ඉතින් පරව කට්ටාව කියලා විකුණන හින්දා මම එහෙම පුළුවන් විදිහට මට පුළුවන් විදිහට පැහැදිලි කරලා දුන්නේ ඔයාලට. එතකොට මේ ඉන්නේ ළමයි පිරිමි සතා සහ ගෑනු සතා. මේ උඩින් ඉන්නේ නිල් පාට එක්කිනා පිරිමි සතා, නිලු සුදුයි ලස්සනට ඉන්න එක්කිනා පිරිමි සතා. එතකොට පල්ලෙහෙන් කොළ පාටට හුරු ඉන්නේ ඒ ගෑනු සතා. එතකොට මේ දෙන්නව හොයාගන්න මෙන්න මේ බලන පිරිමි සතාගේ යට කොටසේ මේ වගේ ත්‍රිකෝණ හැඩයට තියෙනවා සහ එයාට බිත්තර රඳව ගන්න පුළුවන් විදිහට නෙමෙයි එයාගේ පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පිරිමි සතා සමන මේ කකුල හොයාගන්න ලේසි. නිලු සුදුයි තමයි පිරිමි සතා. එතකොට මේ ඉන්නේ එයාගේ අනිත් එක්කිනා. එයාව මං අනිත් පැත්තට හැරවුවත් බලන්න එයාගේ නිලිසුදි පාට තියෙනවා. ඒකෙන් හොයාගන්න පුළුවන් ඔයාලට. හරි ලේසි ඔයාලට. එතකොට මේ ඉන්නේ ගෑනු සතා. මෙයාගේ බලන්න කොළ පාට ගතියට ඉන්නේ, කොළ පාටට ඉන්නේ ගෑනු සතා. මේ බිත්තර රඳව ගන්න පුළුවන් විදිහට යට කොටස ලොකුයි එයාගේ. මේ ඉන්නේ ගෑනු සතා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එකට ගිහිල්ලා මේ දෙකම එකම ටේස්ට් එක තමයි. මේ කිසිම වෙනසක් නැහැ. වර්ග දෙක විතරයි වෙනස්. ඉතින් ඔයාලට කියන්න ඕනේ හොඳ වතුර කකුලුවෙක් නැතුව හොඳ මස් කකුලෙක කොහොමද හොයාගන්නේ කියලාත් මම කියන්න. එතකොට මේ ඉන්නේ S3 කකුලුව. මෙයාලට S3 කියලා කියන්නේ මේ ඩොට් 33ක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒ හින්දා මෙයාට S3 කකුලුව කියන මාකට් එකේ ගණන් අඩුම කකුලුව මෙයාලගෙත් ඒ වගේම තමයි ගෑනු සතාගේ බිත්තර රඳව ගන්න පුළුවන් විදියට හැදිලා තියෙනවා. අනිත් එක්කෙනාගේ එහෙම නැහැ. මේ ඉන්නේ ගෑනු සතා. ඉතින් මෙයාගේ බිත්තර රඳව ගන්න පුළුවන් විදියට තමයි හැදිලා තියෙන්නේ. අනිත් එක්කෙනාගේ එහෙම නැහැ. එයාගේ සම්පූර්ණම තදට ජොයින්ට් වෙලා තියෙන්නේ. එතකොට ළමයි මෙතන වෙන්නේ ග්‍රෑම් 200ට වැඩි එක කෙලින්ම එක්ස්පෝර්ට් මාකට් එකට ලොකු හොටෙල්ස් වලට තමයි මෙයාලා දෙන්නේ. එතකොට ග්‍රෑම් 200ට අඩු එක අපේ ලෝකල් මාකට් එකට
එනවා. ඉතින් මෙතන බර කිරලා පොඩි බැලන්ස් එකකින් බර කිරලා කකුළු ටික තෝරනවා. ඒත් එක්කම ඒ කියන්නේ අපි කියන්නේ වතුර කකුළුව කියලා මස් නැති සව කකුළුවත් එයාලා වෙනම තෝරනවා. ඉතින් මේ කම්පැනි එකක් ඇවිල්ලා ගන්නවා. අපි මෙයාලට දෙන්නේ කිලෝ එක 2400 ගානේ ග්‍රෑම් 200ට වඩා වැඩි එක. එතකොට පොඩි එක 1100 1200 වගේ වැඩි අඩු වෙනව ගණන්. මේ තියෙන රිජෙක්ට් වෙච්ච කකුලෝ ටික සව කකුලුව අඬු දෙක නැති කකුලුව ඒවා ටික රිජෙක්ට් එයාලා ඒවා ගන්නෙ නැහැ එක්ස්පෝර්ට් කරන්න බැරි හින්දා. එතකොට ලොකු කකුලුව කිලෝ 12යි ග්‍රෑම් 200ක් තිබ්බා. ඉතින් ලොකු පොඩි කකුලෝ සේරම රුපියල් 60000කට වගේ අපි අද දවසේ රැකියාව විදිහට වෙලා තියෙන රුපියල් 60000කට විතර අපි විකුණලා තියෙනවා. ඉතින් අපේ අවුට්ලට් එක ළඟදිම ඕපන් වෙනවා ලබන මාසේ මුල් සතිය වගේ අපේ අවුට්ලට් එක ඕපන් වෙනවා දලුව කොටුවේ. ඉතින් මේ අවට ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපේ මාළු ගන්න පුළුවන් ප්‍රධාන පාරේ කොළඹ හලාවත ප්‍රධාන පාරේ තමයි අපේ අවුට්ලට් එක ඕපන් වෙන්නේ. ඉතින් ඔයාලට එතනට ඇවිල්ලා මාළු මිලදී ගන්න පුළුවන් chance එක තියෙනවා. එහෙනම් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. හැමෝටම බුදු සරණයි ජේසුපීටයි. මේ වෙනකම් මගේ වීඩියෝ එක බලන් හිටියනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ෆුල් වීඩියෝ එකම බැලුවා සුදාර කියලා. ඒකට මාව පට්ට විදිහට මොටිවේට් වෙනවා. මොකද ඔයාගේ ඒ කමෙන්ට් එක තමයි මගේ මොටිවේෂන් එක. හරි? එහෙනම් හැමෝටම බුදු සරණයි. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මගේ වැරදි අඩුපාඩු තියෙනවා නම් වොයිස් එකේ හරි මොනවා හරි අඩුපාඩු දෙන කමෙන්ට් එකක් දාන්න. මොනවා හරිම කමෙන්ට් එක හાર્ට් එකක් හරි මට දාන්න. ඔයාගේ කමෙන්ට් එක තමයි මගේ මොටිවේෂන් එක. එහෙනම් ජේසුපීටයි